හලෝ අවුරුදු නිවාඩුවේ ගාල්ලේ ජෙට්වින් කුරුළු බැද්දට පස්සේ අපි ආව ආරුගම්බේට. අපි දැන් මේ වීඩියෝ එක කරන දවසට කලින් දවසේ තමයි රෑ ආවේ ආරුගම්බේට. ඉතින් ඊයේ රෑ පොඩි වීඩියෝස් වගේක් ගත්තා. ඒක ඉස්සෙල්ලා බලලෙමුකෝ. අපි රෑ වෙලා අද පළවෙනි දවසේ එළියට බහිනවා කන්න හොටෙල් එකේ ඉඳන්. හොටෙල් එක රොකෝස්. මේ දවස් ටිකේ ෆුල් හැපනින් මෙහෙ මේ මිනිස්සු ඉන්නවා සෑහෙන්න අවුරුදු නිවාඩුව හින්දා. සමහර කාලේ තියෙන අපි ඇවිල්ලා තියෙනවා කවුරුත් නැනේ. කවුරුත්ම නැහැ. ඒ කියන්නේ මේ කන්න කඩයක්වත් නැහැ. මේ අපි එකපාරක් මම හිතන්නේ කාලයකට කලින් ඇවිල්ලා අපි අවුරුද්දකට විතර කලින් ඇවිල්ලා අනිකර ඔක්කොම කඩ වහලා තිබ්බා. එළියේ මාළු දාලා ඕන කට්ටියට ඕන විදිහකට මාළු හදාගෙන කන්න දෙන්නේ. උදේ මම 6ට විතර නැගිටලා ගියා බීච් එක පැත්තට. මෙයා නම් පොඩ්ඩක් නිදාගත්තා මහන්සි හින්දා. මම ගිහිල්ලා බීච් එක පැත්තේ පොඩ්ඩක් යවුවා. ඩ්‍රෝන් එක යනකොට බල්ලු ටිකක් පැන්නවා ඩ්‍රෝන් එක පස්සේ. ඊට පස්සේ මාළු වලන කට්ටිය ආරුගම්බේ එනවා නම් උදේ සන්රයිස් එක බලනවා නම් 5:45ට වගේ බීච් එකට ගියා නම් තමයි මම හිතන්නේ හොඳම වෙලාව. මේ ඉර ගානට නැගිටිනවා මම යනකොට ඉර පොඩ්ඩක් ටිකක් විතර උඩ තිබ්බේ වුණාට ලස්සනට තිබ්බ එතන. වල සීසන් එක නොවුනත් සර්ෆින් සීසන් එක නොවුනත් සාමාන්‍ය මට්ටමක සෙනගක් හිටියා නේද පාරේ. පාරේ සෙනගක් හිටියා. දැන් මං ඉන්නේ ආරුගම්බේට ආවම එන්න පුළුවන් තවත් විශේෂ තැනක. මේ ඉන්නේ ඔකඳ දේවාලේ. ඒ කියන්නේ මේක තියෙන්නේ ආරුගම්බේ ඉඳන් පානමට එනවා. පානමෙන් හැරිලා එන්න ඕනේ කුමන කැලේ පැත්තට. කුමන එන්ට්‍රන්ස් එක ගාවින් වම් පැත්තට හැරෙනම් තියෙන ඔකඳ දේවාලේ කියලා කතරගම දේවාලයක් මේක. මේක මේ හරි ලස්සන තැනක්. මේ එන පාර ඊට පස්සේ මේ තැවට පරිසරයේ ලස්සනයි. හා සත්තු ඉන්නවා සෑහෙන. අලි කොටි වලස්සු ඊට පස්සේ ගෝන්නු කුරුල්ලෝ පිරීලා ඉන්නවා. කුමන කොහොමත් ප්‍රසිද්ධ කුරුල්ලොන්ටනේ. කුරුල්ලෝ කිඹුලෝ වඳුරෝ. අපි ගිය පාර වඳුරු ටිකක් අපි වට කරගත්තා. කපු මහත්තයට කතා කරලා පස්සේ ඉතින් මම ඇහුවා මේක මොනවද විශේෂත්වය, මේ විශේෂ දේවල් වෙච්ච දේවල් තියෙනවද? එහෙම ඔය එතකොට මට කිව්වා එකපාරක් මේ ආපු වන්දනා නඩේක එක ළමෙක් නැති වෙලා. පොඩි ළමෙක්. ඊට පස්සේ මේ ළමයාව හැමෝම හොයනවා කොහෙවත් නැහැ. දෙමාපියෝ කලබල වෙලා ඉඳලා තිනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ගහක් යට රිෂිවරයෙක් වගේ කෙනෙක් ඉඳලා තිනවා. සුදු රැවුලක් තියෙන අර තැඹිලි පාට ඇඳුමක් මේ සිවුරක් වගේ එකක් දාගත්ත රිෂිවරෙක්. අපි රිෂිවරෙක් කියන රූපේ තියෙන්නේ ඒ වගේ කෙනෙක් ඉඳලා තිනවා කියලා මේගොල්ලෝ කියන කතාව කියන්නේ. ඉතින් මෙයා කියලා තියෙනවා ඕගොල්ලෝ මෙන්න මේ තැනින් ගිහිල්ලා මෙතනින් හැරිලා මෙතනින් ගිහිල්ලා යන්න කියලා මේ දේවාලයේ අවටම තියෙන මුහුද අයිනේ තැනකට තැනක් කියලා තියෙනවා. මේ එතෙන්ට යනකොට වතුරේ ඒ කියන්නේ මුහුදු වතුරේ නෙමෙයි අර මුහුදේ ඇවිල්ලා වතුර රැඳිච්ච තැනක මේ ළමයා බැහැලා ඉන්නවලු hina වෙවි. මේ ළමයා ගොඩට ගන්නකොට ඇඟේ එක වතුර බින්දුවක්වත් නැල්ලු. ඉතින් ඒ වගේ ඔය කතා කීපයක් තියෙන. ඉතින් මේ හරි ලස්සන තැනක් මෙතනත් එන්න ඕනේ. හැබැයි එක්ක උදේ පාන්දර එක්ක නැත්තම් හවස. අපි දැන් මේ ඔකද දේවාලේ ඉඳන් ඒ කියන්නේ ඔකද දේවාලේ ගාම තමයි මේ
මුහුද තියෙනවා. මේකේ තව කතාවක් තියෙනවා. කතරගම දෙවියෝ බෝට්ටුවකින් ඇවිල්ලා ඔරුවකින් ඇවිල්ලා ගොඩ බැස්ස තැන කියලා මේ කතරගමට යන්න කලින් ගොඩ බැස්ස තැන තමයි ඔකඳ කියලා කියන්නේ. ඒ කැලේ ඇතුලෙන් යනකොට තමයි වල්ලි අම්මාව හම්බෙලා තියෙන්නේ. ඔන්නෝම කතා ගොඩක් තියෙනවා. ඒ ගොඩ බැස්සා කියලා කියන ඔරුව පස්සේ ගල් වුණා කියලා කියනවා. මේ ඔරුව වගේ අනිත් පැත්ත හැරිලා වගේ තියෙන ගල මේගොල්ලෝ කියන විදිහට කතරගම දෙවියෝ ඇවිල්ලා බැහැපු ඔරුව තමයි මේ පස්සේ එහෙම ගල් වුණා කියලා කියන්නේ. ඉතින් ඒක කතා තියෙන එක අයගේ විශ්වාසයන් තියෙනවා. අනිත් එක මේ පාදයාත්‍රා යනකොට මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් තමයි කැලේ ඇතුළට නෑ පටන් ගන්න මෙතනින් නෙමෙයි. පටන් ගන්න යාපනෙන්නේ. මෙතෙන්ට එනවා. මෙතෙන්ට එක නගෝස්තු ලං වෙනකොට මේ හරියට එනවා පාදයාත්‍රා කට්ටිය. ඇවිල්ලා ඉවර වෙලා මෙතනින් යනවා කුමන කැලේ ඇතුලෙන් යනවා. ඊට පස්සේ තියෙනවා මේ කුමන කැලේ ඇතුලේ තියෙනවා ගල්ලමුණ කියලා හරියක්. ගල්ලමුණ හරිය ඉඳලා එතනින් ගඟ ක්‍රොස් කරලා කැලේ මැදින් ගිහිලා තමයි කතරගමට යන්නේ. ඉතින් මෙතන ආවොත් හරිම ලස්සන තැනක්. ඇවිල්ලා නැති කට්ටියට බලන්න කියන්නේ එනවා නම් එන්න එක්කෝ උදේ පාන්දර ඉන්නවා නම් හොඳයි. මොකද හවස මේ පාරේ අලි ඉන්න. පාර ටිකක් සවුත් වෙන පාරත් මේ පානමින්දන් කිලෝමීටර් කීයක් තිබේ? 39ක් එන්න ඕනේ. 39න් පාර සවුත් වෙනින් එන්න තියෙන්නේ. මෙහෙම තමයි අපි තම්බ්නේල් ෆොටෝ එක ගත්තේ. ඉතින් මේගොල්ලෝ තමයි අපේ තම්බ්නේල් ෆොටෝ එක අරන් දුන්නේ. මේගොල්ලෝ අපි ඉන්නේ ඌරණි වල කලපුවේ. ආරුගම්බේ ආවොත් එන්න පුළුවන් තවත් එක ඉන්නවා මේ දෙපැත්තේ බැලන්ස් වෙන්න ඉන්නේ. මේ ආරුගම්බේ ආවොත් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තැන. මේ සාමාන්‍යයෙන් හවස 3:00ට 4ට විතර ඌරණි පාලම ගාවට ආවොත් එතන නම්බර් එකක් තියෙනවා විජයන් එයාගේ නම. එයාට කතා කරලා ඉවරලා බෝට් රයිඩ් එකක් දාගන්න. මේ බෝට්ටුවේ කලපුවෙන් ගිහිල්ලා කිඹුල්ලු අලි එහෙම බලන්න පුළුවන්. බෝට් එක යන ගමන් තව පොඩි මතක් වෙච්ච එකක් කියන්න හිතුණා. මේ නැත්තම් කමතක වෙනවා කියන්න. සීසන් එකේ නැතුව ආරුගම්බේ එනවා නම් කෑමකඩ අමාරුයිනේ. ඔව් නවතින තැනකින් කෑම ගන්න එක ලේසි. මොනරුවගේ මේ නවතින තැනකින් මොනරා නේද? ඔව් මේ නවතින තැනකින් කෑම ගන්න එක ලේසි. මොකද එළියේ කඩ ගොඩක්ම අඩුයි. රෑට තියෙනවා. ඔව් රෑට සමහර කඩ තියෙනවා. ඉරලා ඒත් උදේටයි දවල්ටයි කන්න එහෙම හරියට තැනක් නෑ. ඒකින්ද ඔයගොල්ලෝ ආරුගම්බේ ඇවිල්ලා නැති කට්ටිය මම කියන්නේ පොඩ්ඩක් බලන්න. සීසන් එකේ නෙමෙයි නම් ඉන්නේ. ඒ හින්දා චුට්ටක් ඒ ගැනත් අවධානය යොමු කරගන්න. මේ මොකද නැත්තම් ඔයගොල්ලන්ට ඇවිල්ලා හරිය අමාරු වෙයි කෑම හොයන්න ගියාම. පොතුවිල් ඉඳන් මඩකලපුව පැත්තට කිලෝමීටර් 13ක් විතර ගියාම ඌරණි පාලම හම්බෙනවා. ඌරණි පාලම යටින් තමයි
මේ ඔරුවේ යන ලස්සන ගමන පටන් ගන්නේ. ඔරුවකින් කලපුවක යනවනම් මම හිතන විදිහට ලංකාවේ තියෙන ලස්සනම කලපුව තමයි මේ කලපුව. විවිධ කුරුල්ලෝ දාස් ගණන්, විශාල කිඹුල්ලු, ඒ වගේම වනාලි මේ ඔරුවේ යන ගමන් බලන්න පුළුවන්. ආයෙත් කියනවනම් මේ ලස්සන රට ඇතුලේ ඔරුවකින් ගිය ලස්සනම ගමන තමයි මේක. මීට කලින් අපි මෙතෙන්ට ආව දවසක අපිට ඉතාම කිට්ටුවෙන් වනාලි සෑහෙන ප්‍රමාණයක් හිටියා. ඒත් මේ ගමනේදී මීටර් 600කටත් එහා මට ඩ්‍රෝන යානාව යවන්න සිද්ධ වුණා අලි බලන්න. කිසිම සතෙක්ට හානියක් වෙන්නේ නැති දුරින් තමයි අපි ඩ්‍රෝන් එක යවුවේ. මේ ලස්සන සුන්දරත්වය අපි නම් ඇස් දෙකෙන් දැක්කා. අපේ අරමුණ උනේ Island Life with සචිත් බලන ඕගොල්ලොන්ට ඒ ලස්සන පෙන්වන්න. මීට කලින් කවදා හරි කලපුවක ඔරුවෙන් ගිහිල්ලා මේ වගේ අලි දැකලා තියෙනවද? එහෙම දැකලා නැත්තම් මේ ඔබ යන්නම ඕන ගමනක්. හැබැයි මේ ඉන්න සතුන්ට පරිසරයට කිසිම හානියක් කරන්නේ නැතුව අරන් යන අපද්‍රව්‍ය කිසිවක් මේ පරිසරයට මුදා හරින්න නැතුව මේ තැන් විනාශ කරන්නේ නැතුව මේ සුන්දරත්වය විඳින්න. අද අපිට අලි බලන්න සාමාන්‍ය මීටර් 600ක් විතර ඩ්‍රෝන් එක යවන්න වුණා. ගොඩක් වෙලාවට මෙහි අලි සාමාන්‍ය හැමදාම આવොත් අලිය බලා ගන්න පුළුවන් නේ. ඔව් මේගොල්ලෝ කියන විදිහට ඉතින් හැමදාම આવොත් ඕන අවුරුද්දේ ඕන කාලෙක අලි බලා ගන්න පුළුවන්. ඒත් මං හිතන්නේ අගෝස්තුද කොහෙද නේද වැඩියෙන් බලන්න පුළුවන්. ඔව් අගෝස්තු කාලේ වැඩියෙන් බලන්න පුළුවන් කියලා තියෙනවා. වැස්ස බලලා ඔක්කොම බලලා එනවනම් මේක ඇත්තටම හරිම ලස්සන අත්දැකීමක් හවස් වරුවේ හෝ මේගොල්ලෝ කියන විදිහට උදේ වරුවේ නම් හොඳයි කියනවා. කුරුල්ලෝ ඉන්නවා සේරු කොක්කු ඊට පස්සේ හැම ජාතියකම ඉන්න මේ වගුරු බිම් ආශ්‍රිතව ඉන්න ගොඩක් අය මාර ලස්සනයි. ඉතින් මේක වෙනම අත්දැකීමක්. අපි එක්කන් ආවා මල් වල කඩන්නද මේ ඔයාගේ නම මොකක්ද? සුබරාජ් අපිට මේ මානෙල් මල් කඩලා දුන්නා. මෙයා මාලයක් හදලා නැගෙනහිර පළාතේ අපි ගෙව්ව ලස්සන දවසක්, ලස්සන හවසක් මේ විදිහට ඉවර වුණා. අපි හිතන විදිහට පොතුවිල්, ආරුගම්බේ, පානම, කුමන තමයි නැගෙනහිර පළාතේ තියෙන ලස්සනම තැන්. ජාතික වනෝද්‍යානය, ගංගා, මුහුද, කලපුව, ඒ වගේම ලංකාවේ ඉන්න විශාල කුඩා හැම සතෙක්ම මේ හැම දෙයක්ම එක තැනක තියෙනවා නම් ඒ නැගෙනහිර පළාතේ මේ ප්‍රදේශය තමයි.
අපේ ගමනේ අන්තිම දවසේ උදේවරුව ගත කරේ ආරුගම්බේ මුහුදු තීරේ. ඉර පායන විදිය, සර්ෆින් කරන පිරිස, මේ දීවරයෝ, මේ පරිසරය කොච්චර බලන් හිටියත් එපා නම් වෙන්නේ නෑ. මේ ප්‍රදේශයේ සංචාරය කරන්න ඔබ ආවොත් මම කියනවට මේ අක්කර ගානක් විශාල කුඹුරු මැදින් තියෙන පාරවල් දිගේ ගිහින් බලන්න. ඒ දැනෙන හැඟීම. ඒ වගේම තමයි මේ ප්‍රදේශයට ආවොත් ඔබට නිදහසේ සැරිසරන අලියෙක් අනිවාර්යෙන්ම දැක ගන්න පුළුවන්. කුඹුරු මැද තියෙන ඇල පාරවල් බැලුවත්, කලපුව බැලුවත් අනිවාර්යෙන්ම කිඹුලෙක්ව දැක ගන්න පුළුවන්. ලංකාවේ වෙනත් ප්‍රදේශවල ලේසියෙන් බලාගන්න බැරි ලස්සන කුරුල්ලු බලන්න පුළුවන්. වයසක නැතුව කියන්න පුළුවන් නැගෙනහිර පළාතට ඔබ එනවනම් ඔබ ආයුතුම ලස්සනම ප්‍රදේශය. අපි කිය තවත් සුන්දර ගමනක් මේ විදිහට නිමා වෙනවා.